අදත් ලස්සන කේක් එකක් හදන විදිය බලමුද? කේක් එක හදන්න මම ග්‍රෑම් 500 කේක් දෙකක් තමා අරගෙන තියෙන්නේ. වැනිලා වලින් තමා මම මේ කේක් දෙකම බේක් කරගත්තේ. මුලින්ම එක කේක් එකක් අරගෙන ඒක අයිසිං කරලා දෙවෙනි කේක් එක තියලා ඒකත් අපි හොඳට අයිසිං කරගන්නවා. මුලින්ම අපි ක්‍රම් කෝට් කරගන්නවා. ඊට පස්සේ තමා අපි සෙකන්ඩ් කෝට් එක ඇප්ලයි කරන්නේ. එකට 3 අයිසින් අඳුම් පාතයට තමයි මම මේ අයිසින් එක හදන් තියෙන්නේ. ඒක ෆයිනල් කෝට් එක ඇප්ලයි කරන්න අපිට ගොඩක් උදව් වෙනවා. හොඳට නීට් කරගන්න ඕනේ. පැලට් නයිෆ් එකනුයි ස්ක්‍රේපර් එක දෙකම උපයෝගී කරගත්තාම අපිට කේක් එක නීට් එකට ගන්න පුළුවන්. උණු වතුර එකෙන් දාලා ටික වෙලාවක් තියලා ස්ක්‍රේප් එක ගත්තාම ඒක පිහලා අපිට ගත්තාම ඒක පුළුවන් අපට නීට් කරගන්න. අද මම මේ කේක් එක හදන්නේ බටර් ක්‍රීම් පාටටමයි. මාස්මෙලෝ ෆොන්ඩන්ට් වලින් මම එඩිබල් ටොපර්ස් හදාගෙන තියෙනවා. බලන්නකෝ මගේ කේක් එකේ ලස්සන කොහොමද කියලා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ආයෙත් ලස්සන කේක් කොහොල්ලකින් හම්බෙමු.